හරි අපි ඉන්දියන් ස්ටයිල් එක කමුනේ මම ආසයි මේ බටර් චිකන් එකට මොකද මේ ඉන්දියාවේ රවුම දැම්මට පස්සේ මට හරි බටර් චිකන් එකක් අද තමයි හම්බුනේ කියලා හිතනවා चिकन करी තියෙනවා මොකද ඉන්දියාවට එහෙම තියෙන නිසා chicken curry හදලා තියෙනවා fish curry හදලා තියෙනවා bread එහෙම කන අයට string hoppers කන අයට roti කන අයට dal curry එක හදලා තියෙනවා කිරි හොදි මේගේ ලස්සන view එකක් එක්ක ඔයාලට හොඳට enjoy කරන්න පුළුවන් අර කඳුපන්ති මීදුමෙන් වැහිලා තියෙන්නේ ඉතින් රස ලන්ච් එකක් අපි ගත්තා. දැන් ඔහම අපි රූම් එකට ගිහිල්ලා පොඩි බෙඩ් රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ මේ වටේ ඇවිදින්න තියෙනවා. ලස්සන හොටෙල් එක වටේ ලස්සන හයික් එකක්. අපි ඒක මෙන්න මේ වගේ ලස්සන ස්පොට් තියෙනවා ඔයාලට එන්ජොයි කරන්න. මේ මොනවාද සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාන්න. කයියක් ගහන්න. මෙන්න මේ වගේ arrange කරලා තියෙනවා ලස්සනට. හරියනම් පොඩි රෙස්ට් එකක් අරගෙන පැය දෙකක විතර හරිද නැගිටලයන් අපි පොඩ්ඩක් නිදාගෙන 4:00ට නැගිටලා අපි යනවා පොඩි හයික් එකක් හරිද අපි හයික් එක පයින්ද යන්නේ නෑනේ අපි හයික් එක මේ පයින් යන්න බෑ හරිද හරි අපි යන් මේ සුන්දර කිතුරුකන්ද මවුන්ටන් රිසෝට් එක වටේ රවුමක් ඉතින් ලක්ෂරි හොටෙල් එකක ඉන්න ගමන් ජංගල් හයික් එකක ඔයාලට එක්ස්පෙරිමන්ට් එකක් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් මෙතන හොඳ තැනක්. මෙන්න මේ වගේ අපි බලමු. වටපිටාවේ ලස්සන සමහර view points තියෙනවා. අපිට ආවට environment එකේ අසිරිය විඳින්න පුළුවන්. සෑහන උඩකට ආවා බෝපේ පාදුක්ක මීපේ ඒ අවට පේනවා පානදුර කොළඹ හොවත් පේනවා එක එක පැති වලින් ආහාර කොළඹ සයිඩ් එක ඒ අර මේ ලෝටස් ටවර් එක අර ඔව් ඔව් ලෝටස් ටවර් එකයි නේ දෙන්නේ අර දෙන්නේ ලෝටස් ටවර් එකද වෙන්නේ මේ ඔක්කොම පේනවා ඩච් තනිකර අර මීදුම වගේ මේ World Trade Center ඔක්කොම පේනවා BOC එක අතන මේක Port City අර හරියේ අර බිල්ඩින්ග්ස් ගොඩක් පේන්නේ ඔව් එතන මේ බිල්ඩින් එකක් තියෙනවා එහෙම වුණොත් අපේ කටුනායක මෙන්න මේ කෙලින් වෙන්න ඕන. යා මේ බලන්නකො මේ අර මේ කට් ගහලා තියෙන තේවත්තක් හදන්නද මන්ද? මෙන්න පොඩි භූත බංගලාවක්. මෙන්න ලාසඳ පායන මේක මේ පැත්ත කරගොල ගන්න මේ පැත්ත කරලා පොඩි කරගෙන මෙහෙම ගාලා මල් සර විදිනවා හැම දෙනා කීවාට
ඌ තාම මට විද්දේ නෑ. ලක්ෂිත ඌ විද්දේ නෑ. තාම විද්ද නැද්ද? තා පොඩින් හෝ හපුටු වුණා විදි. අර අම්මට සිරි ඕක හපුට. දෙල් ගහ කැලෑ දෙල් ටිකක් වෙලිච්ච පරිසරයක් තියෙන්නේ මේ දවස්වල වැහැලා නැහැ. මේ ඌරෝ වගේ හාරපු පාරවල් view point තියෙන තැන් වල මෙතන හරි ලස්සන තැනක්. ලොකු කුඹුරු යායක් පේනවා ළඟ. නෑ මේක කුඹුරු නෙමෙයි. මේක නිකන් ලඳු කැලෑවක් වගේ ඈත තියෙනවා ලස්සන කුඹුරු යායක්. මේ හැටි. ඔයාලට පේනවද අර ටවර් එකට එහායින් යන ඩිස්ක් එකක් වගේ තියෙනවා. SLTC රිසර්ච් SLTC මේ යුනිවර්සිටි එක. අර තියෙන්නේ. ඒවා දෙකක් තියෙනවා. අපි ඔගේ නයිට් එකක් ඉඳලා තියෙනවා. මේ පොඩි වැඩකට ගිහිල්ලා. අතන යුනිවර්සිටි එක තමයි එතන තියෙන්නේ. ඉතින් මෙතෙන්ට හරිය ළඟයි. කඳු පන්ති ගොඩක් පේනවා. ලස්සන තැන. පන්සලකුත් පේනවා ලස්සනට. කොළඹ පැත්ත. අපි කැලේ මැද වගේ සෙට් වෙලා තියෙන්නේ. දැන් මෙහෙන් උඩින් තමයි හොටෙල් එක තියෙන්නේ. ගොඩක් උඩින්. අපි මේ වගේ බෙන් 3ක් විතර බැස්ස පල්ලෙහැට. එතකොට අපි දැන් ගිහිල්ලා වැටෙන්න ඕන හොටෙල් එකට යන පාරට. එක්ක පාරෙන් ගිය හැකි නැත්නම් ආයේ මේකෙන්ම ගිය හැකි. අපි පාරෙන් යන්න. ඉතින් මේ හයික් එක හොටෙල් එකෙන් කෙනෙක් කෙනා ගයිඩ් කරන්න. අපි ඉතින් මං කලින් ඇවිල්ලා තියෙනවා. මේ රවුම ගිහිල්ලා තියෙන නිසා ඕනේ නැහැ කිව්වා. නැත්නම් හොටෙල් එකේ කෙනෙක් ඇවිල්ලා ඔයාලව ගයිඩ් කරන් යනවා. මොකද මේකේ මේ සමහරලාට මේ අපිට ගිය පාර සෙට් වුණා වල්ලූරෙක් එහෙම එකපාරටම ළඟින් දීුවා. මේ දවස්වල නම් මේ ඌරෝ පොඩ්ඩ අඩුවක් තියෙනවා. අර මේ වෛරස් එක නිසා ගොඩක් කැලෑවල ඉන්න ඌරෝ වල්ලූරෝ එහෙම මැරුණානේ. ඒක නිසා අඩුයි ටිකක්. මේ ආරපු පාරවල් තියෙන. මං කිව්වේ වල්ලූරේ එක දවසක් දෙව්වා කියලා. අපි ආහාරයෙන් එනවා. හරිද ලක්ෂිත? අපි අර පැත්තෙන් පල්ලෙහා ඉඳන් උඩට එද්දි මෙන්න මෙතන ඉඳන් ඔහොම මම කකුල් දෙක ළඟින් දිව්වේ. මේ ගුහාවේ ඉඳලා දිව්වේ. අව්. ඉඳන් දිව්වා. කළුගල ආක්‍රමණය කරගෙන තියෙන්නේ වැල් වලින්. උඩ ගස් වැල් ඔක්කොම මේ යටටම මුල් ඇදලා. හරි ගුප්තයි මේ හරිය. කළුවරත් එක්ක ගස් වැල් පේන විදිහත් එක්ක හරි. පොඩි රවුමක් ගිහිල්ලා ඔන්න හොටෙල් එකේ පාරට ආවා. ළඟම සෙට් වුණා. හොටෙල් එක ගාවින්ම මතු වුණා. ලස්සනයි නේ මේක.
ගාමක් ඇවිදලා අපේ රූම් එකට ආවා. ඉතින් හවසකටත් හරි ලස්සනට එහෙම බලාගෙන ඉන්න පුළුවන්. මේක ජංගල් view එකක් තියෙන්නේ නේ. අපි ටී එකක් ගමුනේ. රස ටී එකක් ගහලා තව පොඩි රෙස්ට් එකක් අරගෙන ඩිනර් එකට යන්න. හරිද? අපි ටී බෑග්ස් ටික බලමු. සම්පත් මං හිතන්නේ හදන්න ආසයිනේ. හදන්න ආසයිනේ. ඒක කරු. හදමු. ඒක කඩල බොමු. අපි ඩිනර් එකට යන්න. රෑ වෙද්දී ඩිනර් එක ගන්න ඕන. ඉතින් රූම් එකට පොඩි චට් එකක් දාගෙන හිටියා. ටී එකක් එහෙම ගහලා. ඉතින් අපි ඩිනර් එකට යනවා. රෑට මේ වගේ ලස්සන වයිබ් එකක් තියෙන ලොබි එක. හරි අපි යන්න උඩට. හරි ඔන්න කිතුල්කන්ද මවුන්ටන් resort එකේ අද ඩිනර් එක. tuna with beans salad, mixed salad එකක් තියෙනවා. egg cocktail salad එකක් තියෙනවා. ඊට පස්සේ tomato cheese salad. Greek salad එකක් තියෙනවා. vegetable fried rice. chicken noodles එකක් තියෙනවා. naan roti තියෙනවා. ඔන්න ඉන්දියන් රසට කන්න අයට naan roti තියෙනවා. ඒකටම ගැලපෙන butter chicken තියෙනවා. naan roti එකට ටැලි වෙන chicken curry එකක් තමයි butter chicken. මේක ඉන්දියන් ස්ටයිල් එකට ගහලා තියෙන්නේ. ඒක butter chicken කියන්නේ ඉන්දියන් කුසෙන් එක. devil seafood එකක් තියෙනවා. butter vegetable. dal ne? dal makhani. ඒකත් ඉන්දියන් කුසෙන් එකක්. right ඒ වගේම තියෙනවා chili paste තියෙනවා. මේ sauce එක මේ sweet chutney එකක් නේ. right chutney එකක් තියෙනවා. papadam තියෙනවා. ඉතින් ටිකක් සැරට කන්න. මිරිස් බදලා තියෙනවා. fried garlic. fried garlic එකක් තියෙනවා. Thank you. හොඳ hot dog soup එකක් ගහලා ඉන්න මුලින්ම egg drop vegetable egg drop soup එක. අද තියෙන්නේ buffet style එකට dinner එක. ඉතින් තමන්ට ආසදේ හොඳට කන්න තියෙන්නේ. මේ වගේ ලස්සන restaurant එකක warm light එකක් නේ. මේ dull light එකක් තියෙන්නේ. right මල්ලි අද dessert එකට මොනවද බැස්ට් කරන්නේ? අපේ තියෙනවා fruit salad එකක් තියෙනවා. fruit salad එකක් තියෙනවා. jelly slice එකක් තියෙනවා. mix fish jelly salad එක. jelly slice. biscuit pudding එකක් තියෙනවා. biscuit pudding එකක් තියෙනවා. ඊට අමතරව ice cream එකක් යනවා. ice cream එකක් යනවා. cream caramel එකක් යනවා. cream caramel එකක් යනවා. හරි මේ විදිහට dessert එක prepare කරලා තියෙනවා. අපි dinner එක ගන්න පටන් ගමු. බලමු tuna salad එක මම ආසයි මෙතනින් ඉන්දියන් ස්ටයිල් එකක් මුලින්ම try කරමු. හරිද? අපි naan roti එකකින් පටන් ගමු. මොකද naan rotiයට set වෙන butter chicken එක දැක්කා. හරිද? devil seafood එක try කරමු. හරි අපි ඉන්දියන් ස්ටයිල් එක කමුනේ. මම ආසයි මේ බටර් චිකන් එකට. මොකද මේ ඉන්දියාවේ රවුම දැම්මට පස්සේ මට හරි බටර් චිකන් එකක් අද තමයි හම්බුනේ කියලා හිතනවා.
ඉතින් ඔයාලා මේ මගේ චෙන්නයි ටුවර් එක දැකපු අය දන්නවනේ මම මේ බටර් චිකන් එතකොට චිකන් ටික්කා මේවා හොය හොය කෑවේ කියලා නාන් රොටියක් සුපිරි මම ඩෙවල් සී ෆුඩ් අරන් ආවා මේ ස්ටාර්ට් එක තාවම ඉතින් ඔන්න මම සෙකන්ඩ් රවුන්ඩ් එක ස්ටාර්ට් කරා මට ඉතින් අර බටර් චිකන් එක හිතට අල්ලලා ගියා මම ඒකයි ආයෙ සී ෆුඩ් ඩෙවල් ඊට පස්සේ කොත්තු ටිකක් ගත්තා තව සැලඩ්ස් ටිකක් ගත්තා මේ කොහොම ඉතින් අපි මේක කාලා බලමු කොහොම සම්බා චිකන් එක මාරුනේ මාර සොෆ්ට් ඔව් ඒ නාන් රොටියට මාර සෙට් නෑ ඔක වත් කාලා කියන්නේ බටර් චිකන් එකේ රස ඔව් කාලා බලන්නකෝ බලමු අපි කාලා බලමු සුපිරිය ඔක නියමයි මේ බලන්න නයිට් වයිබ් එක කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එකේ රෙස්ටුරන්ට් ඒරියා එක මේක මේ විදිහට හරි වෝම් ලයිට් එකකින් මේ විදිහට ලයිට් අප් කරලා තියෙන හරි ලස්සනයි මොකද යම් පොඩි ඩාර්ක් ලයිට් එකක තමයි කැම ගන්න තියෙන්නේ ඉතින් දැන් ඈත බිල්ඩින්ග්ස් වල ලයිට්ස් අනම් මනම් පාදුක්ක ටවුන් එක බෝපේ මීපේ ඔය ඒරියා එක පේනවා අපි ඔහොමම නිදහසේ බුෆේ ස්ටයිල් තියෙන නිසා අපිට තියෙන එකෙන් බඩ පිරනකම් කන්න. හරි මගේ තර්ඩ් රවුන්ඩ් එක මම නූඩල්ස් ටිකක් ගත්තා. ඩාල් එක හදලා දිව මකිනි ඒක ගත්තා. ෆ්‍රයිඩ් ගාලික් ගත්තා. ආයෙත් බටර් චිකන් කෑල්ලක් ගත්තා. ඒක හරි රසයි. සැලඩ්ස් ටිකක් ගත්තා. හරි අපි මෙන්ටි කමු. අපි මෙහෙ ඉන්නවා පාදුක් ඉන්නේ මීපේ පාදුක් පාදුක් මේ අර හැරිය පොඩියට මේකට හොටෙල් හරි සුරා මම දින කොල්ල දෙන්න ඉතින් හරි ඩිනර් එක ඇති සෑහෙන කෑමනේ ඩෙසර්ට් එකට මම සිලෙක්ට් කරගත්තේ ෆෘට් සලාඩ් ටිකයි අයිස්ක්‍රීම් ටිකයි අර කතා කරමු බිස්කට් පොඩි ඊට පස්සේ මේ හරි ඔන්න ඔය විදියට 7:30 ඉඳන් 9:30 වෙනකන් ඩිනර් එක යනවා හරි එහෙනම් අපි හොරසට ඩිනර් එක ගත්තා මේ ලස්සන රෙස්ටුරන්ට් එකේ හරි මම ඔයාලට පොරොන්දුනේ මේකේ බැංකට් හෝල් එක පෙන්නනවා කියලා ඉතින් මේ වගේ ඔයාලට වෙඩින් එක ගන්න මේ වගේ හෝල් එක තියෙනවා එතකොට බුෆේ ඒරියා එක ඉතින් ලස්සනට වෙඩින් එක arrange කරගන්න පුළුවන් මේ අද මේ සෙටප් එකක් මොකුත් දාලා නැහැ මම නිකන් හෝල් එක පෙන්නන්නේ මෙහෙම සහ මේකේ වටින්නේ වටේම view එක පේන්නේ මේ glass දාලා තියෙන වටේටම මම හෙට උදේ වුණනම් ඇතුළේ ඉන්න shot එකක් පෙන්නන්න එළිය ලස්සනට පේනවා වටේම ඈත කඳු පන්ති ඔක්කොම wedding hall එක ඉතින් ඔන්න ඉතින් වෙඩින් එකක් ගන්න පුළුවන් කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එකේ. ඔන්න ඉතින් පාළුව යන්න මෙතන තියෙනවා ටේබල් ටෙනිස් තියෙනවා කැරම් තියෙනවා දාන් තියෙනවා දාන් නෙමෙයි මේ චෙස් තියෙනවා අපි නොදන්න දාන් නේ චෙස් තියෙනවා ඉතින් අයියෝ දෙකයි ගෝල් දෙකයි දෙකයි රෙඩ් වලද මම රෙඩ් මෙයානේ මම දැන් දෙකක් ගහලා දෙනවා
මාරුනේ. ගෝල් ගෝල්. අරේ රෙඩ් දිනු දිනු. ඔය චුට්ටක් තියාගන්න. ඔයානේ පළවෙනි. නෑ එකයි සම. මෙතන එකයි කියලා දාගන්න. එකයි මේ එකයි නේ. right. දෙකයි රෙඩ් දෙකයි. මේක කරනවා නේද? ඔව්. මේ යන්නේක් තියෙනවා. නෑ මගේ එකේ ගැලවිලා. එනේ අයින් කර. දෙක තමයි. නෑ මේ දෙක තමයි. පොඩ්ඩක් දෙක දාන්න ඉස්සෙල්ලා. මේ මෝ ගැලවිලා ඒකයි. හොඳයි හොඳයි. මෙතන හිටියේ. මේ අන්න හරි උතන. ඒක නෝ. මේ ලයනල් මෙසි හොඳ මේක ගැලවිලාද? 10යි. නෑ මේ අර ලියානෝ ඩිකාප්‍රියෝ. මේ බේනවද මේ පොඩේ මචං. හරි ඉතින් අපි හොඳට කෑවා. අපේ රූම් එකට ඔහම යනවා. ඉතින් හරි ලස්සනයි මේ පැසේජ් උනත් ඩාර්ක් ලයිට්. නේ? හොටෙල් එකම මේ හරි ලස්සනට ආකිටෙක්ට් කරලා තියෙනවා. කැලේ තැන් තැන් වල හදලා තියෙන්නේ. වෙනස්ම වයිබ් එකක් තියෙන්නේ. ඔය සත්තුන්ගේ සද්දේ රැහැයි සද්දේ ඔය තමයි ඇහෙන්නේ. ඔන්න ඉතින් අපේ රූම් එකට ආවා. ඉතින් ගණන් ගන්න එපා. තැන් තැන් වල එහෙම මේන් ඇඳුම් බෑග් එහෙම තමයි. හරිද? යද්දි අස් කරලා යන්නේ. එහෙනම් මාගේ බෙඩ් එක හරි. මම නිදාගමු එහෙනම්. වොෂ් එකක් දාන්න නිදාගමු. එහෙනම් good night. එහෙනම් good night. අපි හෙට හම්බෙමු. අපි පාන්දර නැගිටලා බලමු view එක කොහමද කියලා. කිතුල්කන්ද mountain resort එකට ඉර පායන හැටි බලමු. good morning මගේ ආදරණීයන්ට. ඉතින් අද ලස්සන දවසක්. අපි බලමු. කිතුල්කන්ද mountain resort එකට ඉර පායනවා. ඔන්න එළිය වැටිලා. හරිද? 6:00 වෙලාව. 6ට විතර නැගිටලා බැලුවා. ටිකක් කළුවර තිබ්බේ. මොකද අපි මේ ජංගල් view එකකට ඉන්නේ. එතකොට එළිය වැටෙන ටිකක් පරක් වෙලා ගස් කොළන් වැඩි නිසා. හරි අපි එන යක් පොඩි රවුමක් ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්නත් තියෙනවා. මේ කිතුල්කන්ද mountain resort. හරි අපි බ්‍රෙක්ෆාස්ට් එකට යන්න ඉස්සෙල්ලා උදේ පෙන්නන්න pool එක හරිය. ඉතින් කලින් වීඩියෝස් බලන්න. අපි ආපු වෙලේ ඉඳන් අපේ room එක. එතකොට ලන්ච් එක ඩිනර් එක හැමකම තියෙනවා. මේ සමහර අය දැකලා නැතුව ඇති පොඩි ළමයි එහෙම එරමිනියා. මේ එරමිනියා. මේ ගෙඩි දම් පාට වෙනවා. එතකොට කනවා හරි රසයි. good morning මේ එරමිනියා පෙන්නනවා. එරමිනියා දැකලා නැන්නේ ගොඩක් අය. හරිද? මේකට ගාලකට වැදුනොත් එහෙම මේ ඔක්කොම කටු තියෙන්නේ. මේ යට කට්. මේ යට ඔක්කොම කටු තියෙනවා. එරමිනියා. මේ හැම එකෙම කට්ටක් තියෙනවා.
කැලවල් වල තියෙනවා ගොඩක්. මෙතන එරමිනියා ගාලක්ම තියෙනවා. මේ තියෙන්නේ ඉදිච්ච. පොඩි ඇඹුලක් එක්ක පොඩි රසක් එනවා. ඔන්න අපි උදේ පූල් එක ළඟට ආවා. දැන් ස්විම් කරන්න බෑ. අර උගුරත් රිදෙනවා මේ ටිකේ. වතුරේ මම හිටිය පහුගිය දවස් කීපයක්. ඉතින් මේ සුන්දර කැලයක් මැද තියෙන හොටෙල් එක සහ ඒකටම ලස්සනට හදපු පූල් එක. බේබි පූල් එකක් තියෙනවා මේ හරියේ. ඔන්න good morning. මේගේ ලස්සන view එකක් එක්ක ඔයාලට හොඳට enjoy කරන්න පුළුවන්. අර කඳුපන්ති මීදුමෙන් වැහිලා තියෙන්නේ. සෙල්ලම් කරලා එහෙම හොඳට නිදහසේ එන්ජොයි කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එකක් තමයි මේ හොටෙල් එකේ තියෙන්නේ. good morning කොහමද? ඔන්න කුරක්කන් ගැන අබමු. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක 7:30 දැන් 7:15 මේ වෙද්දි සෑහෙන රෙඩි ගොඩක් දේවල් එහෙම තමයි on time හැමදේම වෙනවා. ඉතින් එතක අපි කුරක්කන් කැඳේ එකක් බොමු. right thank you. පේනවනේ ලස්සන. හරිද? එහෙම සීනරි එකක් බලන ගමන් තමයි අපි මෙතන මීල් එක ගන්නෙ. කුරක්කන් කැඳේ එකක්. හරිද? රසයි සවුකංජලි. හරි අපි බ්‍රෙක්ෆාස්ට් එක බලමු. මෙතන ලයිව් ඔම්ලට් දානවා. හරි මෙතන ඉඳන් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ටෝස්ට් බ්‍රෙඩ් තියෙනවා. right ඒකට බටර්, ජෑම්, සෝස් එහෙම තියෙනවා. පෑන් කේක් තියෙනවා. චූටි කිඹුල බනිස් වියානා රෝල්, බ්‍රෙඩ්, පෑන් කේක් එක හැන්කි. චූටියට හදලා තියෙන ලස්සනට මිල්ක් රයිස් තියෙනවා. ස්ට්‍රින්ග් හොපස් තියෙනවා. right එහෙමම ඊස්ට් රොටි තියෙනවා. chicken sausages, chicken curry තියෙනවා. මොකද ඉන්දියාප්ප එහෙම තියෙන නිසා chicken curry හදලා තියෙනවා. fish curry හදලා තියෙනවා. bread එහෙම කන අයට, string hoppers කන අයට, රොටි කන අයට දාල් curry එක හදලා තියෙනවා. කිරි හොදි. right එතනින් ගියාම ලුණු මිරිස් පොල් සම්බෝල එකේ ලස්සන. right ඔන්න කඩල ඒක මේ ටෙම්පරාදු කරලා ඒ විදිහට තියෙනවා. ඔන්න ලස්සන බුෆේ එකක්. ඊට පස්සේ සැලඩ්ස් අපි බලමු. ඩෙසර්ට් එකට ෆෘට්ස් තියෙනවා. ගුවාවා, පපායා, වෝටර්මෙලන්, එහෙමම පෙනුමෙන් නම් වෝටර්මෙලන් ජූස් එකක්. මික්ස් ෆෘට් එකක්. මික්ස් ෆෘට් එකක් තියෙන්නේ. ඊට පස්සේ ටී කොෆි මේ විදිහට තියෙනවා. ඉතින් අන්න කිතුල්කන්ද මවුන්ට් රිසෝට් දවසක ඇවිල්ලා නිදහස හොටෙල් එකේ ලස්සන කෑම වල රස විඳින්න පුළුවන්. right thank you. pan cake එක කමු jam.
හරි මම මුලින්ම ටේස්ට් කරනවා ඔම්ලට් එකයි පෑන් කේක් potato sausages අපි කමු ඉතින් මේ වගේ වලට varieties ගොඩක් තියෙනවා සිලෙක්ට් කරලා කන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකක් බුෆේ එකක් මොනවාද සාමාන්‍යයෙන් කවුඩ් එක හිටපු හැටිය බුෆේ යන්නේ බුෆේ සිස්ටම් එකද අපේ ඩිස්කවුන්ට් එක 20 එක්සීඩ් කළොත් හා. ඩිස්කවුන්ට් එක 20 එක්සීඩ් කළොත් බුෆේ එකක් යන්නේ. රයිට් එහෙම නැත්නම් අපි ඒ කියන්නේ සෙට් මෙනුස් තමයි සර්ව් Set menu. ගෙස්ලා 5-6 දෙනෙක් වගේ හිටියොත් ඒකට ප්ලැටර් සර්විස් එකක් arrange කරලා දෙනවා වෙස්ටර්න් ශ්‍රී ලංකන් මික්ස් කරලා. ඒ වගේම මේ රූම් එකට සමහර අයට ෆුඩ් එක මේ අපිට අවශ්‍ය නැසෙ මේකට සර්ව් කරන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ තැනක තමයි ඇවිල්ලා ගන්න ඕනේ. ඒ වුණාට රූම් එකේ අර බැල්කනි ඒරියා එක ලස්සනයිනේ. හරිද? ආවෙ මතකයි ගිය පාර ඇවිල්ලා අපි රූම් එකේ මේ එළියේ තියාගෙන මේ කෑම ගත්තා. නියමයි. හරි. thank you. ඉතින් මේ ඔයාලගේ දවස ගත කරද්දී ඔයාලට කැමති විදිහට India අපිට රස බලමු කිරිමාලු කිරි හොදි පොල් සම්බෝල පරිප්පු චිකන් ටික ටිකකම් හරි අපි මේ ටිකෙත් රස බලමු අද curry chicken කරචිකන නෑ chicken curry chicken කියන්නේ අපි අර කුකුලට කියනවා හදලා තියෙන chicken curry හදලා තියෙනවා මිරිසට සැරට string hoppers වලට සෙට් වෙන විදිහට සාර අඩුවෙන් කන්න ඕන අයට කිරිමාලු තියෙනවා අපි කමු ෆෘට්ස් ටිකක් කාටියක් ගාම රස එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු හොඳට ට්‍රීට් කරා හරි අනිවාර්යයෙන්ම එහෙනම් යනවා හම්බෙමු thank you. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක හොඳට ගත්තා අපි තව ටිකකින් යනවා ඉතින් ලස්සන තැන ඔයාලට ඇවිල්ලා ඔයාලගේ දවස හොඳට ගත කරන්න පුළුවන් නිදහසේ හනිමූන් කපල් එකකට වලට එන හොඳ සූටබල් ලස්සන මේ view මේ තියෙන රූම් එකක් දාගෙන නිදහසේ ජංගල් view නිදහසේ ඉන්න පුළුවන් මේ තියෙන්නේ මං පෙන්නපු වෙඩින් හෝල් එක ඒකෙත් වටේටම ග්ලාස් තියෙන්නේ එතනින් එන්වයරන්මන්ට් එක තමයි පේන්නේ මෙතන ඉඳන් පල්ලෙහා බැලුවත් මේ මේ විදිහට ඉතින් අපි තව ටිකකින් යනවා හරිද තෑන්ක්ස් හොඳට රේට් කරා අනිවාර්යයෙන් ආයෙ හම්බෙමු හරි හරි ඉතින් මම ඔයාලට පොරොන්දු වුණා තව රූම්ස් ටිකක් පෙන්නනවා කියලා අපි බලමු අපි ඇතුල් වෙලා බලමු ඇතුල් වෙද්දිම මගේ රයිට් සයිඩ් එකේ වොෂ්රූම් එක මේක ග්ලාස් කියුබිකල් එකකින් ෂවර් එක වෙන් වෙනවා මේ වගේ හොඳ ස්පේස් තියෙන කම්ෆර්ටබල් වොෂ්රූම් එක ගොඩක් අය අහන වොෂ්රූම් එකනේ මෙන්න හොඳ මට්ටමේ වොෂ්රූම් එක ඊට පස්සේ මම ඇතුල් වෙනවා රූම් එකට රයිට් මගේ වම් පැත්තේ කාබඩ්ස් ටේබල් මිරර් එක ටී පොට්ස් එතකොට ටීවී එක මේ විදිහට මිනි බාර් එක හරිද ඔහොම මගේ රයිට් සයිඩ් එකේ රයිට් ඩබල් බෙඩ් එක ඒක ලස්සන ඉන්ටීරියර් මේ හරි ඊට පස්සේ ආයේ අපේ බෙඩ් එකේ ඉඳන් බලද්දි පිලෝස් තියන්න කබඩ් එකක් ලොකු කබඩ් එකක් එතකොට අයර්න් එක රයිට් අපේ ඇඳුම් ටික හැං කරගන්න ලොකු කබඩ්ස් හරි AC තියෙනවා ලස්සන ලෑම්ප් ෂේඩ්ස් ඊට පස්සේ ස්ටූල් එකක් චෙයා එකක් හරි අපි බලමු මට බෙඩ් එකේ ඉඳන් පේන view එක
ජංගල් එකට උඩින් මවුන්ටන් view එකක් තියෙන්නේ. හරි ලස්සනයි. මොකද මේක සුපිරිම view එකක් තියෙන room එකක් තමයි මේ bed එකට පේන්නේ මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් ඔහොමම access තියෙනවා balcony එකට. එතනත් table එකක් chair දෙකක් තියලා තියෙනවා. මෙන්න මේ වගේ සුපිරිම තැනක ඉන්න ඕන නම් කොහෙට දෙන්න ඕන? කිතුල්කන්ද මවුන්ටන් resort එකට. ඉතින් හරි ලස්සන room එකක්. මං ගිය පාර ඇවිල්ලා නැතර වෙච්ච room එක මේ බලන්න. ලස්සන. ඉතින් මොන වගේ හොටෙල් එකක්ද කියලා තේරෙනවනේ. හරිද? ඔයාලගේ නිදහස privacy එක හැමදේම හොඳටම enjoy කරන්න පුළුවන්, experiment කරන්න පුළුවන්, experience එකක් ගන්න පුළුවන්. ලස්සනම තැනක් තමයි. ඉතින් මෙන්න මේ room එක වලට ඉන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට top floor එකේ තියෙන room එකක් තමයි පෙන්වන්නේ. ඒ වගේ පල්ලහැට ඇති jungle view set වෙන්නේ. ඉතින් අපි හිටපු room එක jungle view එක. මෙන්න මේ වගේ තැනින් තමයි මගේ room එකට යන්නේ. අපි හැමෝම මෙතනින් යනවා. ලස්සන හොටෙල් එකක් නම් මතක තියාගන්න. කිතුල්කන්ද මවුන්ටන් resort. කොළඹ ඉඳන් හරි පොඩි දුරයි. මට කටුනායක ඉඳන් කිලෝමීටර් 56යි මෙතනට. පැයකමාරයි. ඉතින් මේ වගේ පොඩි වෙලාවකදී ළඟා වෙන්න පුළුවන්. ලස්සන තැනක් තමයි. හරි. ඔන්න අපි බෑක්පැක් කරගත්තා. අපේ බඩු ටික මම පැක් කරගත්තා. හරි. එහෙනම් සංචාරක ගුරුල්ලෝ එකම තැනක ගොඩ දවසක් ඉන්නේ වෙන තැනකට පියාඹනවා. ඒක සිරිත හැටි. හරිද? එහෙනම් අපි තව තැනකට පියාඹමු. ඔන්න අපේ room එකේ කී එක අපි බාර දෙනවා. හරි ඔන්න ඉතින් කාර් පාක් එක මම කලිනුත් පෙන්නුවා. බයික් පාක් එක මේ පැත්තේ, vehicle කර පැත්තේ. right ඔන්න බයික් එක තියෙනවා. ඉතින් ලස්සන තැනක අපි ලස්සන දවසක් ගත කරා. මේ කිතුල්කන්ද මවුන්ටන් resort. මේ පල්ලෙහාට යන පාර, මේ හොටෙල් එකට එන පාර, ආපහු යද්දි මේ පාරෙම යන්න ඕන. හරිද? ලස්සන තැනක්. එහෙනම් අපි තව ලස්සන වීඩියෝ එකදී හම්බෙමු. නිදහසේ යමු කරායනක travel with Lahiru.